දැන් ගම්මන් පිළය කියන විදිහට අපි පිළිගන්න ඕන පිල්ලයන් ජාතික වීරයෙක් හැටියට. පිල්ලයන් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. අඬනවලු. පව්. පිල්ලයන් හඬා වැටෙමින් කඳුළු ගලා කඩා වැටෙද්දී මගෙන් ඇහුවා ඔව් ජාතික වීරයෙකු ලෙස සැලකිය යුතු පුද්ගලෙක්. දැන් බලනකොට මහින්ද රාජපක්ෂලාගේ රනිල්ලගේ වීරයෝ පිල්ලයන් ජාතික වීරයෙකු මහා දේශප්‍රේමියෙකු හදයි දන්නේ මැද මූලන පිළිමයක්. සැබෑ දේශප්‍රේමී කියන එක අපි හැමෝම සිහිපත් කරගත යුතුයි. ඔක්කොම තියෙද්දී එහෙම අපරාධ සම්බන්ධයෙන් කියලා ප්‍රශ්න කරන පිල්ලයන්ව බුදා ගැනීමේ මෙහෙම ප්‍රධානීය බවට පත් වෙන කවුද? උදේ ගම්මන්. කොහොමද කලින් පෙනී හිටියේ? බුදු අම්මෝ සිංහල බෞද්ධකේ උපරිමෙන් තමයි පෙනී හිටියේ. ඔගොල්ලෝ අහලා තියෙන කවදාකවත් ඉතිහාස දවසක උදේ ගම්මන් පිළ නඩුවක් කතා කරලා තියෙනවා. එයි මේ හදිස්සිය. ගම්මන් පිළේ පොඩ්ඩක් ඉඳපන්. කෙඳිරි ගන්න නැතුව. මමසිලා ඇතුලේ ඉන්නකොට තව එක්කෙනෙක් කට්ටි බඳ ඉන්නවා. හරිද? එයාත් හෙට ඉඳලා ඇතුලේ යයි. ඒව කවුරුත් මොකුත් කියන්නේ නැහැ. පිළයන් ඇතුලේ. ජනතාව මොකුත් කියන්නේ නැහැ. හැබැයි ගම්මන් පිළේ කෑ ගහනවා. නේද? පිල්ලයන් ඇතුළට ගියාම මාර වැඩේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද මීට කලින් ගම්මන් පිළය නීතිඥයෙක් හැටියට උසාවියක නඩුවකට වෙන්නේ ඉන්නු? ඈ? දැන් පළවෙනි වතාවට ගම්මන් පිළය පිල්ලයන්ගේ නීතිඥයා වෙන්නේ. ඇයි හේතුව? අන්න පිල්ලි එනවා. ගම් පිල්ලයන් ඇතුළට ගියාම දැන් ගම්මන් පිළ ගිහිල්ලා පිල්ලයන් බලලා ඉන්න මොකද කියන්නේ? එයා 2015 2020 කාලේ ඉරේලු හිටියේ. එතකොට 2019 පාස්කු විහාරය සිද්ධ වුණාලු. ඒක නිසා එයා හිරගෙදර ඇතුලේ මේකට කිසිම සම්බන්ධයක් නැතිලු. යකෝ ඇයි මේ කෙහෙල් කන වැටපනින්නේ? පොල් හොරා කරන්නේ වගේ. ඇයි මේක මේ කියවන්නේ? මොකද පිල්ලයන් ඇතුලට ගිහිල්ලා තියන්නේ පාස්කු විහාරයට නෙමෙයි. අර මහාචාර්යතුමෙක් ඝාතනය කිරීමේ ප්‍රශ්නයකට. හැබැයි ගම්මන් පිළේ ඇවිල්ලා කියවන්නේ මේක. ඒ මොකෝ මේ අහගෙන ආයි බලන්නේ මේ ගන්න හදන්නේ. ඇයි මේ හදිස්සිය? ගම්මන් පිළේ පොඩ්ඩක් ඉඳපන්. කෙඳිරි ගන්න නැතුව. ඇයි මේ මොකද? කල්පනා කරලා බලන්නකෝ. දැන් මේ හදිස්සියම පිල්ලයන්ගේ නීතිඥය වෙන්න දේශප්‍රේමී බෞද්ධ රට ජාතිය ගැන කතා කරපු ගම්මන් පිළේට හදිස්සිය අමාරුව කියලා තින්නේ. දැන් මිනිහා එළියට ඇවිල්ලා පිල්ලයන්ව බෞද්ධිස්ම කරන්න හදන්නේ කොහොමද? පිල්ලයන් බෞද්ධිස්ම කරන්න හදන්නේ අර මුලතිව් වල 600ක් පොලිසිය ඝාතනය කරන්න මැදිහත් වුණා කියලා නෙමෙයි. මිනි මරුවා කියලා නෙමෙයි. මහා ඇමතිකම ඉන්නකොටත් මිනි මරුවා කියලා නෙමෙයි. ආයුධ සන්නද්ධව නැගෙනහිර දේශපාලනය කරනවා කියලා නෙමෙයි. දැන් මිනිහා කියන විදිහට මේ ප්‍රභාකරන් ඉවර කරලා රට එක්සේසත් කරේ දුටුගැමුණු රජුරු වගේ ගම්මන් පිළය කියන විදිහට පිල්ලයක්. එහෙම නේද? දැන් ගම්මන් පිළය කියන විදිහට අපි පිළිගන්න ඕන පිල්ලයන් ජාතික වීරයෙක් හැටියට. අඬනවලු. පව්. එහෙම නේද? දැන් පිල්ලයන් අපිට උගන්වන්න හදන්නේ ඕක රනිලයා කිව්වනම් අපි පිළිගන්නවද? වඩා දැන් මේ පිල්ලයන් ජාතික වීරයෙක් කරන්න හදන්නේ ගම්මන් පිළය මොකද? ඕක පිටිපස්සේ තව කට්ටිය ඉන්නවා. හොඳට මතක තියාගන්න. පිල්ලයන්ම ජාතික වීරයෙක් කරවන්න ගම්මන් පිළය දාලා තියන්නේ බිල්ල. හරිද? මේ දේන හැම දාලා බලන්නේ, මුත්‍ය දාලා බලන්නේ. හදන්න මතේ මොකද්ද? පාස්කු ප්‍රහාරයට අහිංසකෙක් මේ මාට්ටු කරන්න යන්නේ කියලා. යකෝ මේක පාස්කු ප්‍රහාර සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඉක්මන් වෙන්න එපා. හදිස්සියක් නැහැ. කලබලයක් නැහැ. කෙහෙල් කන වට කරලා තියන්නේ මේ දැන්. කෙහෙල් කන වැටපයින්නවා. පුල් හොරා කරන්නේ නැනේ. ඔයයි නිකන් කට කහනවට කියපු කතාව නෙමෙයි. මෙන්න මේ වෙලාවට දාලා බලන්න ඕන කතාව. මෙන්න මේ වගේ වෙලාවට. අපි එක දෙයක් කියන්න. ඕගොල්ලෝ සහතිකයක් දෙන්න. ජනාධිපතිතුමා අනුරාධපුර සහෝදරයා ජනාධිපතිවරණදි කිව්වා වගේම අද අපි කියන දේ එක වගේමයි මේ රටේ මහා ජනධනය මංකොල්ල කාපු එකෙකුටවත් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙනවා සහතිකයි. එච්චරයි කියන්න තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ඇතිනේ. නේද? ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කවද්ද? කාටද? ඒවා නීතියෙම කරයි. ඒ අපිට දාලා නැහැ. නීතිය ක්‍රියාත්මකයි. පහුගිය වටත් එහෙමයි. මේ වෙල්ලස්සේ අපිට කෝකුමුරේ රටේ රාළ බුටෑවේ රටේ රාළ අපේ වීරයෝ දැන් බලනකොට මහින්ද රාජපක්ෂලාගේ රනිල්ලගේ වීරයෝ පිල්ලයන් ජාතික වීරයෙකු මහා දේශප්‍රේමියෙකු හදයි දන්නේ මැද මූලන පිළිමයක් පිල්ලයන්ගේ
ජාතික වීරයද මේ රටක් වනසපු මිනිස්සු. දැන් මේ පාස්කු ප්‍රහාරයේ මුලක් තියෙනවා පිල්ලයන් පැත්ත. දැන් කෑලි එළියට එනවා. කට්ටිය කලබල වෙලා තියෙන්නේ. කුලප් වෙලා තියෙන්නේ. ඉතින් පිල්ලයන්ගේ පස්සේ පෙළට හිටි කට්ටිය. අපි මොකෝ කරන්නේ? දැන් ඒ නිසා සමහරු කෝල් දීලා පිල්ලයන් නමතන්න බලනවා. සමහරු ගිහිල්ලා නමතන්න බලනවා. ඕන තත්ත්වේ. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? දැන් ඌ රඳවගෙන ප්‍රශ්න කරනකොට කවුද කලබල වෙලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ කලබල වෙලා. රනිල් වික්‍රමසිංහ කලබල වෙලා උත්සාහ කරනවා නීති පැත්තක දාලා පිල්ලයන්ට දුරකථනින් කතා කරන්න. හැබැයි ඉස්සර පොලිසිය නියෝජනයෙන් ටිකක් අපි විනාශ කරලා තියෙන නිසා පොලිසියකට ඉඩ දෙන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන එහෙම කරන්න බෑ කියලා ඒකට ඉඩ දුන්නේ. එයා හිටපු ජනාධිපති වෙන්න පුළුවන්. නමුත් ඒකේ අදන නීතිය කාටවත් එකයි. ඊළඟට උත්සාහ කරන කවුද? ගම්මන්පිල මහත්තයා උත්සාහ කරනවා එයාට උදව් කරන්න. සාමාන්‍ය කෙනෙකුට මුණ ගැහෙන්න දෙන්න බෑ. ඒකට පස්සේ ගම්මන්පිල මහත්තයා කියනවා මං තමයි යාගේ නීතිඥ මම නෙවෙයි. ගම්මන්පිල මහත්තයා නීතිඥයා නිසා නීතිඥයල සමුද ගැහෙන්න ඕන කියලා. ඉල මොන ගැහෙන්න? කවද මේ පිල්ලයන්? ඔය දන්නවනේ කෙනෙක් පළාතේ කොයිතරම් අපරාධ කරපු කෙනෙක්ද කියලා. පොලිසිය විශාල ගණනක් මරපු සිද්ධියටත් සම්බන්ධයි කියලා කතා වෙමින් තියෙනවා. පාස්කු ප්‍රහාර ගැන සැක තියෙනවා. ඒත් මේ ඔක්කොම තියෙද්දී එහෙම අපරාධ සම්බන්ධයෙන් කියලා ප්‍රශ්න කරන පිල්ලයන්ව උදා ගැනීමේ මෙහෙම මේ ප්‍රධානීය බවට පත් වෙන කවුද? උදේ ගම්මන්. කොහොමද කලින් පෙනී හිටියේ? බුදු අම්මෝ සිංහල බෞද්ධකේ උපරිමෙන් තමයි පෙනී හිටියේ. ඒ කාලේ ජාතිවාද එතරම් අපරුවා. දැන් කලබලලා තියන්නේ ඇයි? මතක තියාගන්න මේ රටේ අපරාධ හුදකලා අපරාධ නෙවෙයි. මේ රටේ අපරාධ ගොඩක් අපරාධ ඊට පස්සේ දේශපාලනේ තියෙනවා. ඒ අපරාධ වලට යොදාගත්තු කෙනෙක් අතනුට අතර පස්සේ එයාගේ මොනවා කියවේද කියලා අනික් කට්ටිය දන්නේ නැහැ බය ඉන්නේ. රනිල් වික්‍රමසිංහ බයක් ඇති මොනවා කියයිද කියලා. ඒක දැනගන්න ඕන මොනවද කියවෙන්නේ කියලා. ඒ සඳහා තමයි උදේගම්මන් පිළවල යවන්නේ නීතිඥ බෝඩපත් කරලා. ඔගොල්ලෝ අහලා තියෙන කවදාකවත් ඉතිහාස දවසක උදේගම්මන් පිළ නඩුවක් කතා කරලා තියෙනවා. නීතිඥ කොහොම ඇත්ත? හැබැයි ජීවිතේ කවදාකවත් උසාවිය ගිහලා නැහැ. නඩුවක් කතා කරලා නැහැ. පළවෙනි නඩුව කතා කරන්නේ පිළියන්ගේ නඩුව. එහෙම තමයි. අපට පේන නිසා මේ අපි වැඩ කරන් යනකොට අපරාධ නවත්තනකොට අපරාධ කරුණු සම්බන්ධ නීති ක්‍රියාත්මක කරනකොට දැන් ඒක බාධා කරන්න ඒකට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් ඒ වෙනුවෙන් මැදිහත් වෙන පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපිට මේ ගමන යන්න වෙන්නේ එවැනි බාධා නැද්දේ. එවැනි බාධා නැද්දේ අපි ජයග්‍රහණ කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ නැතිවරණේ ජයග්‍රහණ කළ පෙන්වන්න ඕන. ජනතාව තාමත් ඉන්නේ මාලිමාවත් එක්ක ජාති ජනවලත් එක්ක අපි මෙරට වෙනස් කරන ගමන නොසෙල්විස් හදනවා කියලා පෙන්වන්න ඕන. මම පිල්ලයන් සමග විනාඩි 30ක් පමණ සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු අපි දෙන්නාට සවන් දෙමින් එතන රැඳී හිටියා. සාමාන්‍යයෙන් නීතිඥවරයා ලෝකේ පුරාම නීතිඥවරේ තමන්ගේ සේවාලාභියා සමග කරන සාකච්ඡාව රාසිගත දෙයක්. එය අන්පාර්ශන් දැන් නොගත යුතු දෙයක්. ඒ නිසා තනියමයි කතා කරන්න දෙන්නේ. මම මේ බව සඳහන් කළත් පොලිස් නිලධාරීන් ඒ අවස්ථාව සාමාන්‍යයෙන් සැකකරුවෙකුට රැඳවියෙකුට ලැබිය යුතු නීතියෙන් ලබා දී තියෙන අවස්ථාව ඒ අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කළා. කමක් නැහැ. ඒකෙන් එක දෙයක් වුණා. අද මා මේ හෙළිදරව් කරන සියලුම දේට සාක්ෂිකරුවන් 4 දෙනෙක් ඉන්නවා. පොලිස් නිලධාරීන් 4 දෙනෙකු අපේ සම්පූර්ණ සංවාදය අසාගෙන හිටිය නිසා. පිල්ලයන් හඬා වැටෙමින් කඳුළු කඩා වැටෙද්දී මගෙන් ඇහුවා මම කොටින්ගෙන් වෙන් වෙලා හමුදාවත් එක්ක එකතු වෙලා මගේ ජීවිතේ පරදුවට තියලා කොටි පරාජය කරන්න සටන් කරා. එදා කොටියගේ පැත්තේ හිටිය අය සමහරව අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා ඉන්නවා. සමහරව අද දැවැන්ත ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නවා. තවත් සමහරු NGO නායකයන් වෙලා ඉන්නවා. තවත් සමහරු පිටරටේ ඉඳන් අදටත් ආණ්ඩුවට එරෙහිව සටන ඉදිරියට අරන් යනවා. මේ කිසිම කෙනෙකුට ආණ්ඩුවෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මාව විතර එයා කියනවා මාව අවුරුදු 5ක් රැඳුම් නියෝග දාලා රඳවගෙන ඉඳලා අන්තිමට නඩුවක් දාන්න සාක්ෂි නැහැ. නඩුවක් කරගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා අධිකරණයම තීරණය කරලා නඩුව අකුල ගත්තා. දැන් ආයෙත් වතාවක් රැඳුම් නියෝගය ගහලා තියෙනවා. තව අවුරුදු කීයක් මට ඉන්න වෙයිද දන්නේ නැහැ.
කොටිත්‍රස්තවාදයේ පරාජය කරන්න රට වෙනුවෙන් ජීවිතේ පරදුවට තබා සටන් කරපු නිසාද මට මෙහෙම සලකන්නේ කියලා ඊටාම හැඟිම්බරව මගෙන් ප්‍රශ්න කළා.